ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ අද දවසත් ඔබට ඉතාමත් ආශිර්වාදමත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් අපි මාවතට එලියක් ආශිර්වාද වචනය සමගයි මේ එක්සිත් වෙන්නට යන්නේ. ශුද්ධ බයිබලයේ ගීතාවලිය 103 වන පරිච්ඡේදයේ 10 සහ 11 පද අද දවසේ අපට ආශිර්වාදයේ ලෙස ලැබිලා තිබෙනවා. උන්වහන්සේ අපේ පාපවල ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකළසේක. අපේ අයුතුකම්වල ප්‍රකාරයට විපාක නොදුන්සේක. මක්නිසාද පොළවට උඩින් අහස උස්ව තිබෙන්නාක් මෙන් උන්වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. ආමෙන්. දයාවර දේවදරුවනේ, අද දවසේ මේ වචනය ඔබ හදවතට ගන්න. ඔබයි මමයි බොහෝ ස්ථානවල පාපවලට අසු වෙලා, කිලුටු කම්වලට අසු වෙලා, දුර්වල කම්වලට අසු වෙලා අපි ගොඩාක් වෙලාවට ස්වාමීන් වහන්සේගේ වචනයට විරුද්ධ දේවල් අපේ අතින් නොදැනුවත්ව හෝ සිද්ධ වෙනවා. නමුත් වචනේ කියනවා උන්වහන්සේ අපිව තෝරගන්නේ අපේ පාප ප්‍රකාරයට අප කෙරෙහි ක්‍රියා නොකරමින්, අපේ අයුතුකම් වල ප්‍රකාරයට අපිට විපාක නොදෙමින්. එලෙස කරානම් ඔබටයි මටයි අප ඔබ මම කරලා තියෙන ඒ පාපවල් එක්ක අපේ අයුතුකම් ගැන ඒවට විපාක තියලා ගණන් තියලා ඒවට අනුව ක්‍රියා කරානම් අද ඔබටයි මටයි ඒ සදාකාල ජීවන මාර්ගයට ඇතුල් වෙන්න නොහැකි වෙනවා. නමුත් උන්වහන්සේ අපට ප්‍රේම කරේ අපි අයුතුකම් වල සිටියදීමයි, අපි පාපවල සිටියදීමයි. නමුත් අද දවසේ අපි මිනිස්සෙකුට යමක් කරන්න ගියාම තරාතිරම බලන්ට යනවා. එයා පව්කාරයෙක්, අපෝ එයා මෙහෙම කළා, අපෝ එයාගෙන් වැඩක් නෑ, එයා වචනෙන් මෙහෙම කිව්වා, එදා මට මෙහෙමයි කළේ. අපි දොස් තියලා තමයි, හොඳ කෙනා බලලා තමයි අපි උපකාර කරන්නේ. නමුත් ස්වාමින් වහන්සේ කියන්නේ අපි තරාතිරම නොබලා අපේ අසල්වාසියට ප්‍රේම කරන්නට අවශ්‍යයි. අපේ ආගන්තුක සත්කාරය දෙන්න අවශ්‍යයි. මොකද පොළවට උඩින් අහස උස්ව තිබෙන්නාක් වෙන උන්වහන්සේ කෙරෙහි බය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය. උන්වහන්සේම අපිට එතරම් කරුණාව දුන්නා නම්, ප්‍රේම කරා නම්, අපිද මනුෂ්‍යයන්ට ඒ අපගේ තිබෙන කරුණාවේ හදවත විවෘත කරන්න අවශ්‍යයි. උන්වහන්සේ කෙරෙහි බය ඇතුව ජීවත් වෙන්න අවශ්‍යයි. අපි හොඳ නිසා නෙවෙයි, අපිට උන්වහන්සේගෙන් ලැබෙන ප්‍රේමය, කරුණාව අතිමහත් නිසා අපිට ප්‍රේමය ලබන්ට ආස ආකාරයෙන්ම අන් අයට අපි ප්‍රේම කරන්නට අවශ්‍යයි. ඒ අය දෙස බලන්නට අවශ්‍යයි. උන්වහන්සේගේ වචනය කෙරෙහි කීකරුව ගමන් කරන්නට අවශ්‍යයි. ඒ විට උන්වහන්සේගෙන් ලැබෙන කරුණාව මහත්. ආමෙන්. අද දවසේ මේ වචනේ ඔබගේ හදවතට කතා කරයි. ඔබ යම් කෙනෙකුට කොහොමද සැලකුවේ? ඔබ කොහොමද සලකන්න හිටියේ? ඔබගේ අසල්වාසියට ඔබගේ ප්‍රතිචාරය කොහොමද? ඔබ යාගේ තරාතිරම බැලුවද? මේ සියල්ල ඔබට මතක් කරයි. නැවත හැරිලා ස්වාමින් වහන්සේගේ වචන එක්ක ගමන් කරන්න. ඔබට සුබ දවසක් වේවා.